කිරිබත්ගොඩ ඉන්ටර්නැෂනල් ඩිනර් බුෆේ එකක් try කරන්න ප්ලේස් එකක් තියෙනවා කියලා ඔයාලා දැනගෙන හිටියද? මේක බලන්නකෝ. අපි මේ try කරපු ඩිනර් බුෆේ එකේ soup and bread කෝන් එකක්, salad කෝන් එකක්, barbecue කෝන් එකක්, Indian කෝන් එකක්, ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකන් කෝන් එකක්, western කෝන් එකක්, ඒ වගේම live pasta station එකකුත් තිබුණා. ඒ විතරක් නෙමෙයි dessert කෝන් එකකුත් තිබුණා. soup and bread කෝන් එකේ chicken soup එකක් තිබුණේ. barbecue කෝන් එකේ sausages, pork, fish, chicken මේ වගේ දේවල් තිබුණා. Indian කෝන් එකේ naan, paratha, butter chicken, තවත් chicken වර්ග තිබුණා. තව chutney වර්ගත් තිබුණා. තව chicken biryani තිබුණා. Western කෝන් එකේ vegetable rice, noodles, chicken, hot butter cuttlefish, mushrooms, vegetable chopsy මේ වගේ දේවල් තිබුණා. මේ ඔයාලට පේන්නේ dessert කෝන් එක. මෙතනත් ගොඩාක් දේවල් තිබුණා. වටලප්පන්, chocolate cakes, jelly වලින් හදපු එක එක වර්ග පුඩින් තිබුණා. තවත් පුඩින් වර්ග ගොඩාක් තිබුණා. chicken soup එක මාරම රසට තිබුණා. chicken හොඳට mix කරලා තිබුණා. ඒ වගේම හරිම creamy ගතියට තිබ්බ soup එකක් මේක. barbecue කෝන් එකෙන් අපි ඔක්කොම වගේ try කරලා බැලුවා. රසම රස barbecue sauce එකක් තිබුණා. මේකත් එක්ක මාරම රසයි. Indian කෝන් එකෙනුත් අපි try කරලා බැලුවා. naan එක, butter chicken, තව chutney තිබුණා. මාරම රසයි මේක නම්. live pasta station එකෙන් අපි customize කරලා හදාගත්තේ cheese and bacon pasta එකක්. මේකත් මාරම රසයි. creamy ගතියට, cheesy ගතියට තිබ්බ. dessert කෝන් එකේ තිබ්බේවත් හරිම රසට තිබුණා. ඉතින් අපි මේ ඉන්නේ බැන්දු restaurant and cafe එකේ. මේක තියෙන්නේ කිරිබත්ගොඩ. කිරිබත්ගොඩ barista එක ළඟ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට හොයාගන්න ලේසි. මේ අපි ගියේ Valentine's Day එක දවසේ තිබුණ candle light dinner buffet එකට. මේක international dinner buffet එකක්. එක්කෙනෙක්ට රුපියල් 3600යි උනේ. කෑම ගැන කිව්වොත් මාරම රසයි, quality එකත් හොඳයි. ඒ වගේම customer service එකත් හරිම හොඳයි. හොඳ service එකක් දෙනවා. Valentine's නිසා හරිම ලස්සනට මේගොල්ලෝ decorate කරලා තිබුණා. මේගොල්ලන්ට පේනවනේ වටේම හරිම ලස්සනයි එදා නම්. restaurant එකේ තව buffets ඉස්සරහට තියෙනවද? ඒවවල prices කොහොමද කියන්න මං හරියටම දන්නේ නැහැ. අපි ගත්ත experience එක තමයි මේ share කරගත්තේ. හැබැයි මං වීඩියෝ එක ඉවර වෙනකොටම ඔයාලට photo එකක් දාන්නම්. මෙයාලගේ Facebook page එකේ photo එකක්. ඒකේ contact number එක තියෙනවා. ඉතින් ඔයාලට restaurant එක contact කරගෙන එයාලගේ ඉස්සරහට buffets මොනවාද තියෙන්නේ, ඒවවල prices දැනගන්න පුළුවන්. එහෙනම් try කරලා බලන්න. Bye.